Yo boys, ඉතින් අපි අද ආවා තානියා හොයාගෙන. ඉතින් තානියා හොයාගෙන සෙල්ෆියක් ගන්න අපි ගිහින් බලමු තානියා මේක ඇතුලේ ඉන්නවද කියලා. මේ අපි යන්නේ කිලෝමීටර් කීයක්ද අපි ආවිලා තියෙන්නේ? 3 කිලෝ ඉන්නේ දැන් කෙලේ මැදට. මේක කැමරානේ. boys යතා ඉතලද නේ? මේ කඩාවැල්ල කපලා Seriously? Yo guys, ඉතින් අපේ සෙට් එකත් එක්ක අපි ගියා තානියා හොයාගෙන. ඉතින් අන්තිම වෙනකන් හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි තානියා කියන්නේ කවුද කියලා. ඒ මොනාරි කියලා? I got a lot of shit to say, so I'ma do this every day. I'll be writing things until I'm fucking buried in my grave. 6 feet deep under, but my body won't decay. Cause my messages are timeless, so they'll put it on display. Okay, sir. A few moments later. මේ පේනවා බා. ඉතින් ඔහෙන් ගිහලා තමයි ඉතින් අපේ ටොපි හෙට් උනේ. Yo boys, මාර අමාරු වෙරලා තියෙන්නේ. දීසාන් අයියා කියලා දියාලා අපි ආවා මෙතනින්. ඉන්නේ නඩේ ගුරා මම නෙමෙයි නඩේ ගුරා. කනේ නඩේ කුරා කරමු දේ. මේවා කලින් කවල තිබුණේ නෑ. Yo boys දැන් අපි යනවා. මේ මෙයා තමයි නඩේ කුරානේ. ඉන්න පුළුවන් විතර වෙයි. බෑ මැහුම් ඉන්නවා. ඊයේ මම ගැහුවා විතර. ගියාගෙන. ලවම් බලන්න. පැත්තම මල්ලයට. කස්තුරි මාම යනවා. කස්තුරි. දුර යන්නේ ආ. අර දිරු ගහන්න. පුස්. මේ අලියඩි නේද? ඔව්. තාටි අවුලේ තාසිරි. Yo boys, අලි නෑ. ඒ වුණාට අලි අඩි නම් තියනවා. තේරුම් අය අපිට මොකද්ද කියන්න තියන්නේ මේ ගමන ගැන? හරි වේද කිලෝමීටර් කීයක්ද අපි ආවිලා තියෙන්නේ? 3 කිලෝ ඉන්නේ දැන් කෙලේ මැදට. තානියා හොයාගෙන. follow me. යන්න දෙමුළු. යන්න දෙමුද කියන්නේ? යන්න දෙමු. අම්මෝ boys පේනාදී අම්මට සීනන් ගෙලින්ම ඇඩ්ඩෙන්ද සීන් එක මේ කඩලා දාන්න තියෙන මොකුන්ද මොනවා අපිට ආයේ තැන්නක් හම්බෙන්නේ නැහැ. Yo boys කට්ටිය 1 million ගහන්න ඕන කියලා මේ අලිය කාටම යනවා මට සිරියනවා දැන් තව ටිකකින් මේ අපි යන්නේ අලේ තියෙන උතන අලේ තියෙන උතන අලේ නේ කදරමද කියන්නේ. දැන් ඉස්තරුමු. මට සිරි කිව්වා නේ අලියව තෝකට පැමල්ලා. එමුලාම You are correct. විතර නෑ මේ පොකු. බිසව නෑ අලි බිසවද ඒක අසල තමයි රින්ග ගන්න ඉන්නේ. boys සද්දයක් යනවා වඩින්න මට කියන්න අපි බයිලා. බඩු ඉන්න බඩු ඉන්න ගිහිල්ලා නෑ මම.
එකක්වත් තරං ආවේ නැහැ නේද? ඔව් සෙට් එකේ ඉදින ලන් සද්දෙනවා. ඒක ආනන්ද සර්පයා දුටුවද? ඉන්න ළඟ පාතම. රෙලෙවෙක් ඉන්නවා. යෝ බොයිස් තානියත් එක්ක සෙල්ෆියක් ගන්න ආවේ. තානියා කවුද කියලා පෙන්නන්න තමයි මේ හදන්නේ. තානියා නෑ අද. යෝ බොයිස් අද තානියා නෑනේ. තානියා නෑ. තානියා අනිවාර්යෙන් යන්නේ නැත්තේ කොළඹ. තානියත් නැහැ, දෝනිත් නැහැ. හොඳ වැඩ නේ. 1 2 3 4 5 6 දෙනෙක් ඉන්න 6 දෙනාම දාමු මෙලිකොට දාමු බං. මැනික කැමරානේ. බොයිස් යතා දලේ ගහපු පාරද? යෝ බොයිස් යතාගේ දල වැදිනවා මම හිතන්නේ. ඒ සීමාව ලකුණු කරන්න තමයි ඒ ගස් වලට දලෙන් අයින්නේ. ඇත්ත කතාව. ඒ කියන්නේ මූට හොයාගන්න බැරි නේද? ඊට වඩා ලොකු ඇතෙක් ඉන්නේ. ඌට වඩා ඉත ඇතෙක් හිටියොත් ඊට උඩින් ගහලා තිබ්බොත් දලපාර ඊයත ඉන්නල්ලු ඒ හරිය. එකලේ. අනේ මඩපාර. මඩ අලිය මේ පිටා තුලලා. අලිය පිටත් දානේ. මේක තදේලා මේ කඩායලා කපලා නෑ කඩා වෙලනේ. නෑ. යෝ බොයිස් ඉතින් අද ටානියා නෑ. ඉතින් ටානියත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. එතකන් ඉතින් බලන් හිටපු කට්ටිය ඈ ටානියා නෑ. පචයා නම් ඉන්නවද? පචයා තමයි ඉස්සරහින් මෙන්නට පේන්නේ නැද්ද? ජෝ බොයිස් ඉතින් ටානියත් එක්ක ඊළඟ දවසේ සෙට් වෙමු. ඉන්නේ අලි නෑ. තානියා හිටියේ නෑ. මත්සම් පන්දා කියලා දාන්න. පිල්ලි ටික යනවාද ඒක අලියෙක්වත් නැහැ. ලොකෝ පිල්ලේ යනවා.